හෙලෝ ගයිස් සුබ දවසක්. අද නම් මම ඉන්නේ සයිට් එකක. මට මේක පෙන්වන්න ඕනේ කියලා හිතුණා. ඒක මම මේ වීඩියෝ එක ගත්තේ. මේ මොකක් වෙන්නේ නැද්ද? යන්න පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න. මම කියන්න කලින් කමෙන්ට් එකක් දාන්න. මේක එක්තරා විදියක change එකක්. හැබැයි මේක change එකක්ම නෙවෙයි. මේකට අපි කියන්නේ select switch එකක්. මේක 3 phase select switch එකක්. මට car charging point එකක් ගහන්න ඕන වුණා. මේ තියෙන එකේ එයාලා ඉල්ලපිදි distribution board එක. මේකට එයාලා තව මීට අමතරව SPD එකක් ඉල්ලලා තිබ්බා. SPD එක කියන්නේ search protection device කියන එක. ඒ වුණාට මම මේක ඒකට දැම්මේ නැහැ. මේක 4 pole SPD එක Schneider brand එකකින්. මෙතන ඉල්ලලා තිබ්බා. ඒතර 2 pole එකක්. ඒක single phase වලට පාවිච්චි කරන්න. අතන 3 phase එක තියෙන හින්දා 4 pole එක තියෙන හින්දා මම මෙතන එක දැම්මේ නැහැ. දෙපාරක් වේදන් කරන්න අවශ්‍ය නැති හින්දා. මෙයාලා ඉල්ලන්නේ single phase line එකක්. 32 ampere single phase line එකක්. මෙතන 40 ampere මේකක් දාලා තියෙන්නේ. මෙතන එයාලට output එක ගන්න charger එකට output එක ගන්න ඉතුරු කරලා තියෙනවා. එතකොට මම මෙතන select switch එක දාලා තියෙන්නේ ඇයි? select switch එක මම අතුල පෙන්නන්නම්. මේක තමයි select switch එක. මම මෙතන ampere 63 තමයි මට හොයාගන්න පුළුවන් උනේ. මේ select switch හොයාගන්න ටිකක් අමාරුයි. ඒ වගේ මෙන්න මේ brand එකටත් මම පොඩ්ඩක් කැමතියි, SG brand එකට. ඒක ටිකක් අනිත් තියෙන change over select switch වලට ටිකක් quality එක වැඩි. එතකොට මම මෙතන කරලා තියෙන්නේ මෙයාලට single phase line එක ඕන වුණාට යම් කිසි හේතුවක් මත එයා use කරන phase එක down වුණොත්, يعني breakdown එකක් හෝ යම් කිසි දෙයක් හින්දා ඒකේ කරන්ට් එක නැති වුණොත් එයාට පුළුවන් වෙන්න ඕනේ වෙනත් phase එකකින් එයාලා ගෙදර තියෙන වෙනත් phase එකකින් line එක පාවිච්චි කරන්න. ඒ හින්දා තමයි මම ඒ වගේම දැන් මෙතන load එක වැඩි වෙන ප්‍රශ්නක් තියෙනවානේ. ඒ phase එකේ බැරි වෙලා load එක වැඩි වුණොත් එහෙම එයා use කරන විදිහත් එක්ක මේ select switch එක හරහා එයාට පුළුවන් වෙන phase එකකට ඒක මාරු කරගන්න. එතකොට මේකේ neutral එක මම direct දීලා තියෙනවා මේ MCB එකට. phase 3 මම අරන් ගිහින් තියෙනවා select switch එකට. select switch එකේ මෙන්න මේ පැත්තේ phase 3 සම්බන්ධ කරලා තියෙනවා. ඒ වගේ මේ පැත්තේ තියෙන මේ out එක 1 කියලා ගහලා තියෙන out එක. A1 A2 A3 කියන්නේ input එක. මම පාවිච්චි කරන දේ input. මොකද මේක අපිට අනිත් පැත්තට පාවිච්චි කරන්න පුළුවන්. මෙතන එක ගහලා තියෙන එක මම output එකක් හැටියට පාවිච්චි කරන්නේ. ඒ එක යන මෙන්න මේ මෙතන තියෙන MCB එකට. එතකොට අපි මෙතනින් select කරන phase එක දිහා මම දැන් select කරේ පළවෙනි phase එක. පළවෙනි phase එක select කරපුවාම මෙතෙන්ට යන්නේ පළවෙනි phase එක. ඒ වගේම මම මෙතන දෙවෙනි phase එකට දැම්මොත් මෙතෙන්ට යන්නේ දෙවෙනි phase එක. තුන්වෙනි phase එකට දැම්මොත් මෙතන යන්නේ තුන්වෙනි phase එක. ඒ වගේම off එකට දැම්මා කියන්නේ මෙතෙන්ට කරන්ට් එක පාස් වෙන්නේ නැහැ. මේ select switch එක ගොඩක් අය දැකලා නැතුව ඇති. change over දැකලා තිබ්බට ඒ හින්දා තමයි මේක වීඩියෝ එකක් ගන්න හිතුවේ. එහෙනම් guys අදට ගිහින් එන්න. channel එක subscribe කරන්න. ඒ වගේම මතකතුව like එකකුත් දාන්න.